අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් කලාවට අද ලංකාවේ සමාජයේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව විවේචන තියෙනවා. ගොඩක් විවේචන දොස් මොන වගේ විවේචන කියන්නේ හොඳ නරක දෙකම සීලය සම්බන්ධව සීලය සම්බන්ධව හැසිරීම සම්බන්ධව දරන මත ආකල්ප සම්බන්ධව ස්වාමින් වහන්සේ නමක්ගේ සීලය තීරණ කරන්න ඉතින් රහතන් වහන්සේ නමක් එපෑ. එහෙමයි. දැන් ඔය මහත්ය මොකද්ද කියන්නේ පුහුදුන් භූමියේ ඉන්න අය කොහොමද ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්ගේ සීලය පරීක්ෂා කරන්නේ? එහෙම සම්බන්ධ මොකද්ද පුතාගේ ප්‍රශ්නේ මට පැහැදිලිව කියන්නකෝ. ගොඩක් කලාවට අර මේ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සම්බන්ධයෙන් ගිහි අය චෝදනා කරනවා. හැසිරීම භික්ෂුන් වහන්සේ නමකගේ හැසිරීමෙන් භික්ෂුන් වහන්සේව තීරණය කරන්න ලේසියෙන් බෑ. එහෙම. සද්ධාතිස්ස රජු දවස පිස්සෙක් කියලා නම් දරාපු රහතන් වහන්සේ නමක් හිටියා. එහෙම. මොකද උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් තිබුණානේ මම මේ පිරිනිවන් පෑ කල මාගේ දේහය රජමාලිගාව වටා එහෙම. අහසේ පාවෙන්න ඕනි කියලා. එහෙම. ඒ කතාව අහලා සද්ධාතිස්ස රජතුමයි මැති ඇමතිවරු රාජදූතයෝ ඇවිල්ලා උන්වහන්සේගේ ලෙන වට කරා උන්වහන්සේට ගරු කරන්න. උන්වහන්සේට පිරිකර පූජා කරන්න. උන්වහන්සේ වන්දනා කරගන්න. උන්වහන්සේ මොකද කළේ? එළියට ඇවිල්ලා පොඩි ළමයෙක් වගේ බිම කෝටු කෑලි වලින් මේ බලි රූපයෙන් දැඳ හිටියා. රජුරුවන්ගෙන් ඒ වගේ රාජ ත්‍යාග සම්මාන වරදාන අවශ්‍ය නැති නිසා එහෙම කෙනෙකුට මේ ස්වාමින් වහන්සේ නමගේ හැසිරීමෙන් බාහිර මේ හැසිරීම රටාවෙන් භික්ෂුන් වහන්සේ නමක් පුහුදුන් භූමියේ ඉන්නවද මගපල ඥාන ලැබලාද අපිට කියන්න බෑ. දන්නවනේ අඹගෙඩි හතරේ කතාව. අඹගෙඩිය කොළ පාටයි. අඹගෙඩිය ඇතුළ කහ පාටයි. කන්න පුළුවන්. අය සමහර අඹ තියෙනවා පොත්ත කහ පාටයි ඇතුළ කොළ පාටයි කන්න බෑ ඇඹුල්. කෑකෝ ගහන දඟලන ගම්වල පිරිවෙන් කරන දහම් පාසල් කරන කොණ්ඩේ රැවුල බබා ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මේ ස්වාමින් වහන්සේ වගේ හැමෝම මේ හිස රැවුල් බාන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම විනය තුල දේශනා කරලා තියෙනවා හිසකෙස් කොච්චරක් කපනවද රැවුල කොච්චරක් කපන්න ඕනද කියන එක ඒක පෙන්නලා තියෙනව නේද? දැන් හිතාන ඉන්නවා මේ බිම් බලාන වඩිනවා නම් පාත්‍රියම දන් වළඳනවා නම් දෙවුර වහලම සිවුර පොරවනවා නම් හොඳට හිස රැවුල් බාලා නම් සෙරිප්පු පළඳින්නේ නැත්තම් අන්න සීලවන්තයි. ඒ නිසාම තක්කඩිත් බිහි වෙලා ඉන්නෝනේ. ඒ නිසාම කපටියොත් බිහි වෙලා ඉන්නෝනේ. සීලයක් නැහැ, ගුණයක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. සූත්‍ර විනය අභිධර්ම මෙලෝදයක් දන්නේ. හැබැයි බිම් බලාන යනවා. හැබැයි පාවහන්නේ. හැබැයි අඬ දාපු සිවුරු පළඳිනවා. ඒ වගේම බොහොම කරුණාවෙන් මවාගත්ත සීලවන්තකමක් පෙන්නනවා. නමුත් ඇතුළ හිස්නේ. නමුත් එළියේ කොළ පාටයි අඹගෙඩිය, ඇතුළ කහ පාටයි කන්න පුළුවන්. කන්න සුදුසුයි. ඒ වගේ අපිට භික්ෂුන් වහන්සේ නමකගේ හැසිරීමෙන් උන්වහන්සේගේ චිත්ත ස්වභාවයේ මගඵල ඥාන පිළිබඳව අපට මේ තීරණ වලට එන්න බෑ. දැන් පුතාගේ ප්‍රශ්නේ ඊළඟ සම්පූර්ණ කරන්න මොකද්ද? ස්වාමින් වහන්සේලා ගැන තියෙන විවේචන ගැන මගේ ආකල්පය. ආකල්පය එහෙමයි. ආකල්පය මහා සංඝ රත්නය නිසා තමයි මේ 2500කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය රැකුනේ. නිවන් දකින්නට තියෙන මාර්ග භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස. නමුත් සංඝ රත්නය අතුරුදාන් වූ කාලෙක මේ ධර්මය ශාසනය පවතින්නේ නැහැ. ඒ වගේම නොසරුක් වදන් දොඩන අශීලාචාර කතා කරන චීවර වේශධාරීන් සුළුතරයක් අතරේ සීලවන්ත ගුණවන්ත උගත් බුද්ධිමත් බොහෝම ප්‍රඥාවන්ත ධර්මදර විනයදර මහා සංඝ රත්නයේ වැඩ ඉන්නවා. ඒ නරක වැඩ නොහොඹිනා වැඩ ප්‍රතිපත්ති විරෝධී විනය විරෝධී වැඩ කරන සංඝයා ඇත්තටම ඉන්නේ ටික දෙනයි. සීලවන්ත ගුණවන්ත මහා සංඝ රත්නයේ වැඩ ඉන්නවා. ඒ අය ගැන වැඩි කතා කරන්නේ නැහනේ. වැඩි වෙලා තියෙන්නේ නරක තැන් කුණු වෙච්චි පළතුරු ගොඩවල් වල ඒ වගේම අසුචි තිබෙන තැන් වල ඉහඳ මැස්සෝ වහනවා වගේ අර නරක දේ වැරදි දේ සමාජගත කරනවා. සීලවන්ත ගුණවන්ත හිත හදාගත්ත සංඝ රත්නයේ පිළිබඳව එහෙම ලෝකෙට යනවා අඩුයිනේ. නමෝ බුද්දස්ස